හයාලුවනේ කොමද ඔයාලට ඔන්න දත්තාව රසමරස කෑමක් කරගෙන අපි අද මුදද පෑන්කෙක් ඔන්න බලන්නගේ නම් එක අදාගන්න විදිය මුලින්ම මම මේකට මේ වගේ අමුද්‍රව්‍ය ටිකක් කෝණි කරනවා. ඒකට මම මේ වගේ පොල් ටිකක් ගාගන්න පොල් පැණි එක හදාගන්න. ඒ වගේම සීනි වගේම ලුණු ආය මිශ්‍රණය හදාගන්න පිටි. ඔය ටික තමයි මට ඕනි වෙන්නේ. ඉතින් මම ඔය ටික හදාගන්න මෙන්න මේ විදියට ඕන බඩු ටික ලෑස්ති කරගෙන තියාගන්නවා. මුලින්ම මම මේකට තාච්චි මේ වගේ ලිපේ තියාගෙන අපි ඒකට සීනි ටික වෙන්න දාලා ඒකට වතුර ඇඩ් කරගන්නවා. ඊට පස්සේ හොඳින් උණු වෙගෙන එනකොට මේකට පොල් ටික හොඳින් දාගෙන මිශ්‍ර කරගන්න. අපි ඉස්සෙල්ලාම පොල් පැණි එක තමයි හදාගන්න ඕනේ. ඊට පස්සේ මම මේ වගේ පිටි ටිකක් අරගෙන ඒකට හොඳින් කහ ටිකක් ඔය ලුණු ටුට්ටකුයි ඇතු කරලා හොඳින් මික්ස් කරගන්නවා. ඒක කරගන්නේ මෙන්න මේ විදිහට. ඒ මිශ්‍රණය මේ විදිහට හදාගත්තන් පස්සේ තාච්චිය ලිපේ තියාගෙන ඒකට අර වගේ ෆෑන් එකේ තෙල් චුට්ටක් ගාගෙන අපි ඒකට අවශ්‍ය වටේ මිශ්‍රණය හදාගෙන මෙන්න මේ විදිහේ ෆෑන් එක තියාගෙන ඒකේ පෑන් කේක් එක හදාගන්න ඕනේ. මේ විදිහට ඔක්කොම හදාගෙන මේක හොඳින් රත් වුණාන් පස්සේ අනිත් පැත්ත ගහගෙන අපි මේකම අනිත් පැත්ත ගහගෙන ඊට පස්සේ අපි මේකට පොල් පැන් ටික දාලා හොඳින් නවා ගන්න උණුවෙන්ම. බලන්නකෝ මම මේ ටික හදාගන්න විදිහ. ගින්දර මෙන්න මේ ප්‍රමාණයට අපි තියාගන්නවා. අපේ කෑම එක දැන් ලෑස්ති. ඔයගොල්ලත් මේ කෑම එක හදලා රසගුණ කියන්න අමතක කරන්න එපා. අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් මම අදට ගිහින් එන්න. ඔයගොල්ලන් හැමෝටම තෙරුවන් සරණයි. අපිව subscribe කරන්න. නැවතත් අපි අලුත් වීඩියෝ එකකින් එන්නම්.